අයිබෝන් සියලු දෙනාට මම අද 5000 කිලෝමීටර් සර්විස් එකට කටුගස්තර යන ගමන් ඉන්නේ. ඒ යන අතරේ මට මතක් වුණා පොඩි ටිප් එකක් දෙන්න ඔයාලට කොහොමද කඳුවල යන්නේ ඒ විස්තර ගැන. Nissan Magnite XAMT එකේ. එතකොට දැන් ඔයාලට පේන ඇති මම මේ ලොකු කන්දක ඉන්නේ. එතකොට මේකෙදි ඔයාලට තියෙන මේ ස්පෙෂල් ෆීචර් එක තමයි Nissan Magnite XAMT එකේ. ඔයාලට මේ වගේ ලොකු කඳුවල යද්දි ඔයාලට ඔටෝමැටිකලි ඔටෝ GA එකෙම යන්න ඕනි කියලා එහෙම ඕනේ නැහැ. ඔයාලට ඕන නම් මැනුවල් GA එකේ වුණත් යන්න පුළුවන්. එතකොට අනිත් දේ තමයි මේකෙදි ඔයාලට තව තියෙන ෆීචර් එකක් තමයි ඉලෙක්ට්‍රොනික ස්ටැබිලිටි කන්ට්‍රෝල් කියන ඔප්ෂන් එක තියෙනවා. එතකොට ලොකු කන්දක ඒ වගේම ලොකු කන්දක තියෙන වංගුවලදී එහෙම වෙහිකල් එක ස්ටැබිලයිස් කරලා ඉලෙක්ට්‍රොනිකලි තියෙනවා. මේ ගොඩක් අය කියලා තිබ්බා මේ වාහනේ ලොකු කඳුවල යද්දි හීට් වෙනවා කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ. ඒකේ රීසන් එක තමයි එහෙම හීට් වෙනවා නම් ඒක එකම GA එකේ යද්දි එයා ක්ලච් එකකින් මේක ඉලෙක්ට්‍රොනිකලි බැලන්ස් කරන්න නිසා. මොකද මේක හේතුව මම පළවෙනි වීඩියෝ එකෙත් කිව්වා මේකේ ඔටෝමේටඩ් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන කම්පියුටර් සිස්ටම් එකකින් තමයි ක්ලච් එක බැලන්ස් කරන්න කියලා. එතකොට මේ වගේ සිටුේෂන් එකකදී එයාට GA මාරු වෙන්න හරි ස්පීඩ් එක එන්නේ නැති නිසා එතකොට ඒ වගේ සිටුේෂන් වලදී හීට් වෙන්න පුළුවන්. එතකොට ඒකට තියෙන ඕල්ටර්නේටිව් එකක් තමයි ඔයාට මැනුවල් ට්‍රාන්ස්මිෂන් එක ට්‍රූ කියලා ඔයාට යන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රශ්න ඉන්නේ නැහැ.